වෙල්කම් බෙක් ගයිස් හැමටම සුබ දවසක්. ඉතින් පහුගේ දවස් ටිකේ චූටි වැඩ වගේකට ඉර වෙලා හිටියේ. ඒකයි පොඩ්ඩක් වීඩියෝ එකක් ගේන්න පරක් වුණේ. ඉතින් මං අද ඔයාලා එක්කගෙන යන්නේ ෆුකුෝකාවල තියෙන මං ගිහින් තියෙන ලස්සනම තැන් වලින් එකකට. එහෙනම් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ඒ තැන කියලා. ඔන්න අද අපි ආවේ දසයි ෆුතෙන් මංගෝලට. මෙතන ඇත්තටම ආගමික වගේම සංස්කෘතිමය වටිනාකමක් තියෙන තැනක්. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. මෙතනට එන ගොඩක් අය විශ්වාස කරනවා එයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මෙතනින් ලොකු උදව්වක් හම්බ වෙනවා කියලා. ඒක නිසා ගොඩක් අය එන්නේ ඒ බලාපොරොත්තුව ඇතිව. ඉතින් ඇතුළට ගිහින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇතුළට ගියපු ගමම අපිට ඉස්සෙල්ලම හම්බ වෙන්නේ මෙන්න මේ ගවයා. හැමෝම ඇවිල්ලා ඒ ගවයා වත ගන්න පොඩි කාරණාවක් තියෙනවා. මොකද්ද කියලා අහලා බැලුවට පස්සේ දැනගන්න හම්බුනේ ඔළුව අත ගෑවට පස්සේ මතක ශක්තිය වැඩි වෙනවා, කකුල් බඩ අත ගෑවට පස්සේ ලෙඩ දුක් අඩු වෙනවා කියන එක තමයි මෙයාලා විශ්වාස කරන්නේ. ඉස්සරහට යනකොට අපිට පාලම් තුනක් හම්බ වෙනවා. මේ පාලම් තුනටම පොඩි විශේෂ දෙයක් තියෙනවා කියලා කියනවා. අපි අහලා බලමු මොකද්ද විශේෂත්වය කියලා. මචං කොකෝනෝ නංගා ඉමිගාරිමස්か。はい。で、2番目が今。はい。で、最後の橋が未来。はい。で、最初の過去は振り返らない。で、2番目の橋は今立ち止まらない。最後の3番目の橋は未来。つまずかない。です。පාලම් තුනක් තියෙනවා. පාලම් තුනේ තේරුම තමයි අනාගතය, වර්තමානය, අතීතය. අතීතයේ පාලමේදී ආපස්ස හැරෙන්න එපා කියලා කියන්නේ. ආපස්ස හැරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ වර්තමානය කියන පාලමේදී නවතින්න එපා කියලා කියන්නේ. අනාගතයේදී තියෙන පාලමේදී දුවන්න එපා කියන එක තමයි කියන්නේ. ඔය තේරුම් තුන තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු ඊටු ටික. ඉතින් අතීතය කියන පාලමේ අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඔයාලට තේරෙන්නේ නැති මේ පාලම් තුනෙන් අපේ ජීවිතයට එකතු කරගන්න දෙයක් තියෙනවා. ඉතින් අපි ආපස්සේ හැරෙන්නේ නැතුව අතීතයේ පාලම පාස් කරගෙන ඉස්සරහට යමු. ඔන්න දැන් අපි එනවා වර්තමානයේ පාලමට. ඉතින් අපි වර්තමානයේ පාලමේ නවතින්න නැතුව ඉස්සරහට යමු. ඔන්න අපිට හම්බ වෙන අනාගතය කියන පාලමේ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් කලබල වෙන්නේ නැතුව, දුවන්නේ නැතුව ඒ පාලමත් අපි පාස් කරගෙන ලස්සනට ඉස්සරහට යමු.
ඔයාලව දැන් මම එක්කගෙන යන්නේ මෙතන තියෙන වැදගත්ම තැනට. ඉතින් ඇතුළට යන්න කලින් අපි පන්සල් ගියාම අත් හොදනවා වගේ මෙයාලත් අත් හොදන්න ඕනලු. ඉතින් අපි යන් අත් දෙක හොදගෙන. යා. ඉතින් අපි අත් දෙකත් හොදගෙන ට්‍රයින් එක ඇතුළට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ආවා අපි තව තැනකට. මේවට කියන්නේ එමා කියලා. මේකෙදි වෙන්නේ අපි පඳුරු ගැට ගන්නවා වගේ මෙයාලා ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ප්‍රාර්ථනාව මේවල ලියනවා. ඉතින් බලාපොරොත්තු වෙන දේ ලියලා එල්ලනවා. ඒක තමයි ඉතින් මෙතන තියෙන විශේෂත්වය. ඉතින් මෙතනදී මට තව ලස්සන දේවල් ටිකක් බලා ගන්න පුළුවන් වුණා. එන්නකෝ ඔයාලටත් පෙන්නන්න. මේ පරිසරය, මේ ආවේනික සුවඳවල්, උලංග හිතට ගෙනාවු මාරම නිදහස් සැහැල්ලු වයිබ් එකක්. කොච්චර මිනිස්සු මෙතනට ඇවිත් හිටියත් ඒ වයිබ් එකේ කිසිම වෙනසක් වුණේ නැහැ. මේ පොඩි ළමයි උනත් සතුටින් hina වෙවි හිටියේ ඒ සැහැල්ලුව එයාලටත් දැනිලා වගේ. ඉතින් පරණ මතකවලට ආයෙත් පණේන මේ වගේ ලස්සන තැනකින් ආයෙත් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. අදට මම මෙතනින් නවතිනවා.